1931 අපිට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. හැබැයි ඒ සර්වජන ඡන්ද බලය ලැබෙන එක මහා බලයක් ඇත්තටම දේශපාලන වශයෙන් ගත්තොත් ඒක සමාජයකට ලැබෙන මහා වරප්‍රසාදයක් ඇත්තටම. ඒ කියන්නේ සංස්කෘතික සමාජයක්, පුරවැසි සමාජයක් සඳහා ඒක අත්‍යවශ්‍ය අංගයක්. හැබැයි ඒ බලය, ඒ වරප්‍රසාදය අපි කොහොමද භාවිත කරන්නේ කියලා අදටත් දන්නේ නැහැ. දැන් උදාහරණයක් විතර මේ වෙලාවෙත් අපි ඉතාම සංවේදී වෙලා ඉන්නවා ඡන්ද මේ පරිසරයක් නේ තියෙන්නේ ඡන්දය ගැන කතා කරන පරිසරයක් තියෙන්නේ. ඒත් ඇත්තටම අපි අපිටම අපෙන් අහලා බැලුවොත් අපි ඒකේ වටිනාකම දන්නවද? දැන් බාරොන් ජයතිලක මහත්තයා ඇතුළු යම් පිරිසක් ওই ඡන්ද බලය ලැබෙන එක ගැන ලොකු විචිකිච්ඡාවකට ගියා. හැබැයි ඒගොල්ලෝ එපයි කිව්වේ නෑ ඡන්ද බලය. සමහර එපයි කියපු අයත් හිටියා. දැන් සර්වජන ඡන්ද බලය ලැබෙන වෙලාවේදී ඒක අපි ගන්න ඕන. හැබැයි මේක භාවිතා කරන්න මේකේ වටිනාකම දන්නේ නැති පිරිසක් ඉන්නේ. ඒක නිසා බාරොන් ජයතිලක කරන්නේ අර එයාට ලැබිච්ච අධ්‍යාපන මාවතේ එයා පුළුවන් තරම් මේ අපේ ජන සමාජයේ මේ වෙනුවෙන් දැනුවත් කිරීමේ තැනකට එනවා. හැබැයි ඒක අර මම කිව්වා ප්‍රධාන ධාරා දෙක ප්‍රධාන දේශපාලන ධාරා දෙක මේ ඒගොල්ලෝ බලන්නේ මේ දැනුවත් කිරීම හෝ මේ බුද්ධමය සංවාදය ගැන නෙමෙයි කොහොම හරි ඒ ඡන්ද බලයත් අවභාවිතා කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක. ඊළඟ අපිට අවස්ථාවක් එනවා 1943 සර්වජන අධ්‍යාපන පනත. නොමිලේ අධ්‍යාපනය කියන එක. මේ දැන් බාරොන් ජයතිලක අත්දා බලන මේ අධ්‍යාපනය අවශ්‍ය අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුයි ලංකාවේ සමාජය කියන කොටස ඊළඟට ඒ බැටන් එක ඒ යෂ්ටිය ගන්නේ CWW කන්නංගර. ඒ රත්නායකගේ යෝජනාවක් ඒ වෙලාවේ කන්නංගර මහත්තයා තමයි ඒක ඉදිරියට අරගෙන ජීවිත කාලෙම එතුමාගේ දේශපාලනයට මේක මේ දේ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ඒත් අර බල කඳවුරු දෙකේම විරුද්ධත්වයේ මැද. සර්වජන අධ්‍යාපන පනත එතුමාට ඉදිරිපත් කරන්න විතරයි අවස්ථාව ලැබුණේ. ඒකේ තියෙන ඊළඟ පියවරල් යන්න එතුමාට අවස්ථාව දුන්නේ නැහැ. පළවෙනි අවස්ථාවේදීම ඒ කියන්නේ බලන්න 1943 සර්වජන අධ්‍යාපන පනත ගේනවා. මේ ගැන මොනතරම් අනවබෝධයක් මේ රටට තිබුණද කියන එක අදටත් ඒක හැමමයි. මේ අධ්‍යාපනයෙන් ඇත්තටම අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ගැන අපි වෙනම මාතෘකාවක් කතා කරනවා. නමුත් මම මේ මතු කරන්න හැදුවේ 1947 ඔය පනත ගෙනල්ලා පළයෙන්ම තියෙන මහමැතිවරණය කන්නංගර මහත්තයා පරද්දනවා. මේ පරද්දන එක අහිංසක නැහැ කියන එකයි මම ওই පොතේ කියන්නේ. අපේ ඡන්දදායකයා නොදැනුවත් එහෙමනේ ඒ අපේ ඡන්ද අපි මේ අපිනේ අපි හරිම එතෙන්දී පුදුම ආත්මාර්ථකාමී පුදුම විදිහට අනේකා ගැන ඒ කියන්නේ මොහොතකට හිතන්නේ නැති ඒ බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැහුණා කියන જાතියක්. දැන් ඇත්තටම අදටත් අපිට දැන් පිළිවෙලට ගත්තොත් එහෙම අපිට ලැබිච්ච වරප්‍රසාදයේ ඡන්ද බලය ඒක අපි භාවිතා කරන්න දැනගන්න ඕනේ මෙන්න මේ විදිහෙන් කියලා අපිට තිබිච්ච අධ්‍යාපනය දැන් අධ්‍යාපනයේනුත් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඊළඟට අපිට එනවා තවත් අවස්ථාවක්. ඒ තමයි විවෘතාර්ථිකය. මේ ලෝකෙම අද උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමාජවාදී රුසියාව වේවා අපි නම් කරන්නේ එහෙමනේ. ඇත්තටම එහෙම නෙමෙයි. චීනය වේවා මේ ඔක්කොම ධනවාදී ආර්ථික මොඩලේ තමයි තමන්ගේ අනන්‍යතාවයක් එක්ක නැගිටින්නේ. හැබැයි අපි මේ විවෘතාර්ථිකය කියන එක වුණත් ගත්තේ අපිට වරද්දන්න බටේ අධිරාජ්‍යවාදීන් එවපු දෙයක් අන්න ඒකට අපි ගහන්න ගන්නවා. අන්න ඒ වගේ අපිට හැමතිස්සෙම අපි හතුරෙක් හදා ගන්නවා. අපේ අභ්‍යන්තරයේ ඉන්න හතුරා අපි අමතක කරලා අපි පිට තමයි මේ ඔක්කොම හතුරු ඉන්නේ කියලා හදා ගන්න. ඒතකොට මම ওই පොතේ සඳහන් කරන්නේ ඒකයි. ওই අවස්ථා තුනම අපිට මග ඇරෙනවා. ඔය අවස්ථා මග ඇරීමේ ප්‍රතිඵලයක තමයි අද අපි මේ රට අර්බුදයක් කියලා දකින්නේ. ඉතින් ඒවා තවදුරටත් අපි දේශපාලන අත්දැක බැලීම් නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. ඇත්තටම මේ මග ඇරුනේ මොකද්ද අපිට? අපිට මෙහෙම උනේ ඇයි කියලා අපි ස්වයං විවේචනයකට යන්නයි ඕනේ.